කෙටි ප්‍රශ්න අවුල් තියෙන හැමෝටම. එහෙම ළමයි අවුරුදු 10ක 15ක විතර කරාම සෑහෙන ප්‍රෝග්‍රස් එකක් ඔයාලට හම්බ වෙනවා. අනුමාන කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා පාඩමේ තියරිත් උගන්වමින්. ඕකෙන් මම මැච් එකක් ගහගන්න පුළුවන් ඈ. right අයිබෝන් ළමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ කෙටි ප්‍රශ්න අවුල් තියෙන හැමෝටම. කෙටි ප්‍රශ්න අවුල් තියෙනවා නම් කම්බයින් මැත්ස් වල අපි මේ වෙනකොට 2011 ඉඳන් 2025 වෙනකන් කෙටි ප්‍රශ්න පාස් පේපර්ස් වල කෙටි ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරලා තිනවා. ඒ සාකච්ඡා කරපු හැම එකේම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පේපර් එක ඔයා ගාව තියෙනවනේ බලලා ඒ කියන්නේ කරලා ඒකෙන් බලලා අඩුපාඩු තියෙනවා හදාගන්න. එහෙම ළමයි අවුරුදු 10ක 15ක විතර කරාම සෑහෙන ප්‍රෝග්‍රස් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒක විතරක් නෙවෙයි අපි මේ අවුරුදු දෙක කරන ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි මේ එන්ඩ් ගේම් එක. එන්ඩ් ගේම් එකේ කරන ලොකුම වැඩේ තමයි කෙටි ප්‍රශ්න සඳහා ළමයින්ව සූදානම් කරන එක. ඒක එකක් තමයි පාස් පේපර්ස් ගණන් හදන එක. ඒක අපි මේ වෙනකොට හදලා ඉවරයි. ඊට පස්සේ අපි ලෑස්ති කරලා තියෙනවා ජූලි 30 සහ 31 කියන දවස් දෙකේ අනුමාන කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා පාඩමේ තියරිත් උගන්වමින්. එතකොට 30 වෙනිදා ඇප්ලයිඩ් වලින් අපි සාකච්ඡා කරන්නේ. එතකොට පාඩම් කියන්නේ ඒකට අදාළ පාඩම් 10ක් තියෙනවනේ. ඒ පාඩම් 10 තියරිත් මතක් කරගෙන ගමන් ගණන් හදන අනුමාන ප්‍රශ්න 5 ගානේ. PO වලත් එහෙමමයි. ඒක කතා කරන්නේ 31. එතකොට මේ සෙමිනාර් එක ළමයි ඇප්ලයිඩ් සෙමිනාර් එක 30 තියෙන එක උදේ 8 ඉඳන් රෑ 11 වෙනකන් තියෙනවා. හරිද? උදේ 8 ඉඳන් රෑ 11 වෙනකන් තියෙනවා සහ 31 එකත් උදේ 8 ඉඳන් රෑ 11 වෙනකන් කරනවා. ඒතර පැය 15ක්. පැය 15ක සෙමිනාර්ස් දෙකක්. ඒතර ඇයි පැය 15ක් කියන්නේ? ඒ තීරිත් මතක් කරන්න බෑ. පාඩම උගන්වනවා පැයක් විතර නම් තීරි ටික මතක් කරලා ඉතින් ගණන් ටික හදනවා. හැම එකකින්ම ගණන් 5ක් කරන මේවා පාස් පේපර්ස් ප්‍රශ්න නෙවෙයි අපි සාකච්ඡා කරන්නේ අනුමාන ගණන් මා විසින් නිර්මාණය කරන ලද නව ප්‍රශ්න. හරිද? මොඩල් ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරන්නේ පාස් පේපර්ස් ප්‍රශ්න නෙවෙයි. ඒව සාකච්ඡා කරපුවා ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ මම බලලා ගොඩ දාගන්න පුළුවන්. අනිත් ටික තමයි අපි එදාට සාකච්ඡා කරන්නේ. එහෙනම් මේකට ලංකාවේ ඉන්න ඕන ළමයෙක්ට සම්බන්ධ වෙලා නොමිලේම යාළුවන්ටත් පණිවිඩය දෙන්න කෙලවිලා ඉන්නවා නම් අනිවාර්යෙන් සෙට් වෙන්න. මොකද ඕකෙන් මම මැච් එකක් ගහගන්න පුළුවන් ඈ. අර කෙටි ප්‍රශ්න වල ලකුණු 25ක් කමඩලා මේ පේපර් එකට. ඒතර ඒ ලකුණු 25කින් 20ක් ගොඩ දාගත්තත් තව 15ක් ගත්තත් S එකක් තියෙනවා. කෙලවිලාම ඉන්න කෙනෙක්ට නම් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක එනම් සෙට් වෙමු. එහෙනම් 30 31 දවස් දෙක වෙන් කරලා තියාගෙන එදාට අපි හම්බෙමු.